අපෝ දැන් තමයි ජීවිතේ සතුටම කාලේ. දුෂේනිගෙන් වෙන් වූ සචින් කියයි. නිදහසේ ඉන්න එක මට සැනසීමක්. දුෂේනිත් සචින්ට උත්තර දෙයි. සචින් දුෂේනි වෙන්වීමෙන් පසුව සිදු වූ දේ. ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේ ශලනි තාරිකා සමග තිබුණු සම්බන්ධතාවය අවසන් කිරීමෙන් අනතුරුව ජනප්‍රිය නිලී දුෂේනි මියුරංගි සමග ආදර සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබුණා. දුෂේනිද වසර ගණනාවක් ආදරය කළ ජනප්‍රිය රංගන ශිල්පියාගෙන් වෙන්වීමෙන් පසුව නිහඬව බොහෝ කාලයක් සිට අවසානයේ සචින් සමග ආදරයෙන් බැඳී සිටියා. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා වසරකට ආසන්න කාලයක් වෙනම නිවසක් ලිවින් ටුගෙදර් ජීවිතයක් ගත කරනු ලැබුවා. නමුත් සචින්ගේ නොයෙක් බලපෑම් හේතුවෙන් දුෂේනීට ටෙලිනාට්‍ය සඳහා ඇරයුම් පවා නොලැබී යන තත්ත්වයක් උදා වී තිබුණේ සචින් නිෂ්පාදකවරුන්ට අධ්‍යක්ෂකවරුන්ට නළුවන්ට කළ බලපෑම් හේතුවෙන්. අවසානයේ මේ වන විට දුෂේනි සචින්ගෙන් වෙන්වී සම්බන්ධතාවය අවසන් කරමින් තමන්ගේ නිවසට ගොස් තිබුණා. ඔවුන් දෙදෙනාගේ වෙන්වීමෙන් පසුව නිහඬව සිටි සචින් ලියනගේ දැන් පවසන්නේ මෙවන් කතාවක්. ජීවිතයේ නිදහස් සහ සතුටුම කාල පරිච්ඡේදය ගෙවමින් සිටේ. ඊට පිළිතුරු ලෙස දුෂේනි පවසන්නේ මෙවන් කතාවක්. ජීවිතේ සරල වෙන්නේ කොච්චරක්ද? එච්චරක් ලේසි නිදහසේ ජීවත් වෙන්න. යනුවෙන් ඇය සචින්ට පිළිතුරු ලබා දී තිබුණා.